හෘදය පිහිටලා තියෙන්නේ උරස් කුහරේ වම් පැත්තේ කියලා. හැබැයි ඒ නිසා ඔබ වැරදි අනුමානයක් නිගමනයකට පැමිණලා තිබෙනවා. හෘදයාබාධයකදී ඇතිවන රෝග ලක්ෂණ ඇති වෙන්නේ පපුවේ වම් පැත්තේ කියලා. ඒක නිසා ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්නවා පපුවේ වම් පැත්තේ ඇතිවන වේදනාවක් වම් අත දිගේ ගලාගෙන යනකම් ඔවුන්ට හෘදයාබාධයක් ඇතිවයි සැක කරන්න. ඒක එහෙම වෙන්නේ නැහැ. හෘදයාබාධයකදී ඇතිවන අපහසුව, වේදනාව, තද කිරීම, සිර කිරීම වගේ රෝග ලක්ෂණ එය වේදනාවක්ම නෙමෙයි සමහර වෙලාවට දැවිල්ලක් වෙන්න පුළුවන්, සමහර වෙලාවට තද කිරිල්ලක් වෙන්න පුළුවන්, සමහර වෙලාවට හිර කිරීමක් වෙන්න පුළුවන්. විවිධාකාරයෙන් රෝගීන්ට දැනෙනවා මේ රෝග ලක්ෂණ හකු ප්‍රදේශයෙන් පහළ උදරයේ නාභි ප්‍රදේශයෙන් උඩ දෙයක් ඇතුළුව ඉදිරිපසත් පිටුපසත් ඕනෑම තැනක දැනෙන්න පුළුවන්. උදාහරණයක් විදියට හකු ප්‍රදේශයේ ඇතිවන වේදනාව, බෙල්ලේ ඇතිවන වේදනාව, බෙල්ලේ පිටිපස්සේ නැත්නම් උරස් අට දෙක අතර අස්ථි දෙක අතර ඇතිවන වේදනාව, පපු වම් පැත්තේ, සමහර වෙලාවට දකුණු පැත්තේ, සමහර වෙලාවට මැද, සමහර වෙලාවට සම්පූර්ණ පපුවේ, සමහර වෙලාවට අත් දෙකේ, සමහර වෙලාවට අත් දෙකේ පහළ කොටසේ ගොඩක් වෙලාවට රෝගීන්ට වැරදෙන දෙයක් තමයි ગેස්ට්‍රයිටිස් වලට මාරු වෙනවා. උදරයේ උඩ කොටසේ ඇතිවන වේදනාව ગેස්ට්‍රයිටිස් වගේ වෙන්න පුළුවන්. දැවිල්ලක් උදරයේ උඩ කොටසේ, පපුවේ නෙමෙයි. සමහර අයට දැනෙන්නේ ඇවිදිනකොට මහන්සි වෙනකොට හකු ප්‍රදේශයේ ඇතිවන නැත්නම් දතේ කැක්කුම නැත්නම් හක්කේ කැක්කුම කියලා සමහර රෝගීන් කියනවා. සමහර රෝගීන් මට ඇවිල්ලා කියලා තියෙනවා ඒගොල්ලොන්ට ඇවිදිනකොට ඇති වෙන්නේ පිපාසයක්. මේ උගුරකට ඒගොල්ලෝ කියන්නේ මෙහෙමයි, උගුරකට වේලෙනවා, ඇවිදිනකොට උගුරකට වේලෙනවා ડોක්ටර් කියලා. ඒතර සමහර රෝගීන්ගේ උරස් වල කැක්කුම එනවා. සමහර රෝගීන් ඇවිල්ලා කියන්නේ කොන්දේ කැක්කුම කියලා. මෙතනින් භයානකම දේ තමයි ગેස්ට්‍රයිටිස් එක පටලවා ගන්න එක. රෝගියෙකුගේ ECG පටියක් සාමාන්‍ය වුණ පමණින්, ට්‍රොපොනින් පරීක්ෂණය නෙගටිව් වුණු පමණින්, සමහර වෙලාවට එකෝ පරීක්ෂණයක් සාමාන්‍යයි කියලා වෛද්‍යවරයා ඔබට පැවසූ පමණින් ඔබේ හෘදය සම්පූර්ණයෙන් නිරෝගී කියලා කියන්න අපි කාටවත් බෑ. මේ පරීක්ෂණ සියල්ලෙම එකතුවක් සුදුසුකම් වෛද්‍යවරයාට යොමු කරාම ඔහුට පුළුවන් මේ ඔක්කොම එකතු කරලා නිගමනය කරන්න.